ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාමගේ YouTube channel එකට. ඉතින් හරි අද ගෙනත් තියෙන ඕගලන්ට ගොඩක් වටින වීඩියෝ එකක් මේකේ වටින වීඩියෝ ඉස්සරහට බලන්න ඕන නම් YouTube channel එක subscribe කරලා එකතු වෙන කියන ගාම්ම. අද වීඩියෝ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. අද වීඩියෝ වලට තියෙන කොරියන් විභාගයට අවශ්‍ය සුදුසුකම් විස්තර කියලා දා වීඩියෝ එක ගාලා තියෙන්නේ. ඉතින් ඔයා කොරියන් exam එක ලියන්න ඉන්න කෙනෙක් නම් ඉස්සරහට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම continue කරන් යන්න. ඕගලන්ට කොරියන් exam එක ලියන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා මේ වීඩියෝ එකේදී මම explain කරනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එකත් එක්ක ඉස්සරහට එකතු වෙලා ඉන්න කියන ගාම්ම වීඩියෝ එක යනකොට පොඩි දෙයක් මතක් කරනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ like එකක් දාලා නමතක් කරන්න එපා. මොකද අද like එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකට ඉතින් වීඩියෝ එක මුලදීම ඔයගොල්ලන්ට පොඩි දේවල් ටිකක් කියන්න ඕනේ. ඉතින් මේ අවශ්‍ය සුදුසුකම් කියලා වීඩියෝ එකක් ගෙනලා තියෙන්නේ මම. කොරියන් එක්සෑම් එක ලියන්න ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු සුදුසුකම් මොනවද කියලා දැන් වීඩියෝ එක ගෙනලා තියෙන්නේ. ඉතින් මේක මේ අවුරුද්දෙන් අවුරුද්ද පවත්වන එක්සෑම් වලට අදාළ සුදුසුකම් නෙමෙයි. කොරියන් එක්සෑම් එක ලියන්න ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම කොරියන් එක්සෑම් එක ලියන්න සලසා ගත යුතු සුදුසුකම් තමයි මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ. ඉතින් මේ එක්සෑම් එක ලියන්න ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න ස්කිප් කරන්න නැතුව ඔයගොල්ලන්ට ගොඩක් වටී කියලා හිතනවා මේ වීඩියෝ එක. මුලින්ම කරන්න ඕනේ Google එකට එන Google ඩ්‍රයිව් සර්ච් කරන්න SLBFV කියලා සර්ච් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ site එක එනවා. මෙන්න මේ site එක ක්ලික් එකක් දෙන්න. මෙන්න මේ ක්ලික් එකක් දුන්නාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේකේ දකුණු අත පැත්තේ මෙන්න මෙතන ඉංග්‍රීසි වැටලා තියෙන්නේ. මෙන්න මේක ඔයා සිංහල කරගන්න ඕනේ. මෙන්න මෙතන ඔබලා මෙන්න මේක සිංහල කරගන්න. සිංහල කරගෙන මෙන්න මේ සයිට් එක ඔයගොල්ලෝ යටටම එන්න. මෙන්න මේ විදිහට යටටම එන්න. යටටම ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මෙන්න මේ යටටම එන්න. යටටම ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. මෙන්න මේ වෙනත් කියලා තමයි මගේ මුලින්ම පෙන්නන්නේ. මෙතන සජෙස්ට් වෙලා තිබ්බොත් ඔයා මෙන්න මේ කොරියන් කියන එක ඔබන්න. කොරියන් කියන එක ඔබලා මෙතන යට තියෙනවා read now කියලා අන්න එක ඔබන්න. අන්න එක ඉබුවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ට මෙන්න මෙතන උඩම මෙන්න මේ වගේ ලින්ක් තුනක් තියෙනවා. මෙන්න මෙතන ලින්ක් වල ඔයගොල්ලෝ දෙවෙනි ලින්ක් එක තමයි තෝරන්න ඕනේ. මොකද මේ SLBFV එකට මේක වැරදිලා තියෙන්නේ. මෙන්න මෙතන විශේෂ කොරියානු භාෂා පරීක්ෂණය කියන එකේ සිංහල කියන එක ඔබන්නේ. මේක ඉබුවට පස්සේ PDF එකකට මේගොල්ලෝ රීඩයරෙක්ට් කරයි. නැත්නම් ඒ PDF එක ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙයි. ඩවුන්ලෝඩ් කරලා හරි එතන ඔබලා ඉස්සරහට ගියාට පස්සේ මෙන්න මේ වගේ PDF එකක් තමයි ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේන්න තියෙන්නේ. ඉතින් මම මේ PDF එක මුලින් ඉඳන් ඔයගොල්ලන්ට කියන්නම් මේ PDF එකේ සඳහන් වෙලා තියෙන්නේ මොනවද කියලා. ඔයගොල්ලන්ට මෙතන උඩ කියලා තියෙනවා සාමාන්‍ය කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ normal EPS topic කියලා. ඊට පස්සේ එතන කියලා තියෙනවා අවශ්‍ය සුදුසුකම් කියලා. ඊට පස්සේ එතන යට අණු කොටස් ටිකක් තියෙනවා. මේ අණු කොටස් වල කියලා තියෙනවා වයස් සීමාව අවුරුදු 18 සහ 39 අතර වීම කියලා. මේ වයස් සීමාව ගැන කියනකොට ඔයගොල්ලන්ට ඇඩ්මිෂන් දෙනකොට කොරියන් එක්සෑම් එකට ඔයගොල්ලන්ට ඇඩ්මිෂන් දෙනකොට ඔයාලට 18 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. 39 පහු වෙලා නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට ඇඩ්මිෂන් දෙන දවසට 18 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. 39 හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. ඔයාගේ වයස් සීමාව. ඉතින් මම හිතනවා මම කියන දේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඉතින් දෙවෙනි සුදුසුකම තමයි ආයුධකරුවන් සිරගත වීමක් හෝ බරපතල දඬුවම් ලක්වී නොසිටීම කියලා මෙතන කියලා තියෙනවා. ශ්‍රී ලාංකික තමයි ආයුධකරුවම් සඳහා කොරියානු ජනරාජ්‍යයෙන් පිටුවහල් කිරීම හෝ පිටත් වීමේ නියෝග වාර්තාව නොතිබීම කොරියන් නීති විරෝධී ලෙස එක් දිනක් හෝ රැඳී නොසිටීම කියලා මෙතන කියලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලාංකික තමයි ආයුධකරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමේ තහනමකට ලක් නොකොට තිබීම කියලා මෙතන කියලා තියෙනවා. ඒක තමයි ආයුධකරුවන් වර්ණන්තතාවය හෝ වර්ණ දුබලතාවයෙන් තොර වීම. ඉතින් මේක තමයි විශේෂ මේක. ඔයා IPS topic exam එක ලියන්න ඉන්න ඕන නම් ඔයාට අනිවාර්යයෙන්ම වර්ණන්තතාවය නැති වෙන්න ඕනේ. ඉතින් වර්ණන්තතාවය චෙක් කරන වීඩියෝ මම කලින් දාලා තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ ගිහින් බලන්න ඒ වර්ණන්තතාවය කොහොමද චෙක් කරගන්නේ කියලා. ඊළඟට තමයි E9 හා E10 වීසා කාණ්ඩයේ යටතේ වසර 5ක් හෝ ඊට වඩා වැඩි කාලයක් කොරියාවේ සේවය යෙදී සිටි පුද්ගලයන් හට මේ සඳහා ඉල්ලුම් කළ නොහැක. ඉතින් ඒගොල්ලන්ට ස්පෙෂල් එක්සෑම් එක තමයි අයදුම් කරන්න තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට බෑ මේ normal PS topic exam එක අයදුම් කරන්න. ඉතින් ඔය ටික තමයි මේකේ කියලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කොරියන් එක්සෑම් එක කරනවා නම් ඔයගොල්ලන්ට ඕනේ සුදුසුකම් මොනවද? ඒ සුදුසුකම් ටික තමයි මෙතන කියලා තියෙන්නේ. ඉතින් කොරියන් EPS topic exam එකේ ක්‍රමවේදය මම ඔයගොල්ලන්ට කියන්නම්. ක්‍රමවේදය පළවෙනි එක තමයි කොරියානු භාෂා පරීක්ෂණයේ පරිගණක ආශ්‍රිත මාර්ගදර්ශක ක්‍රමවේදය හරහා පමණක් පැවැත්වේ කියලා තියෙනවා. ඒ කියන්නේ එක්සෑම් එක තියන්න ඔන්ලයින් කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා භාෂා පරීක්ෂණ සමත් වන ආයුධකරුවන් නිපුණතා පරීක්ෂණයට කුසලතා පරීක්ෂණයට යොමු කර ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණයට යොමු කරේ කියලා මෙතන කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා වෛද්‍ය පරීක්ෂණ වාර්තාව හා නිරවුල් පොලිස් වාර්තාව ලැබුණු පසු ලිපිගොනු සම්පූර්ණ කර එම තොරතුරු කොරියානු රැකියාව වෙබ් අඩවියට ලියාපදිංචි කරනු ලැබේ කියලා මෙතන කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා කොරියානු රැකියාව වෙබ් අඩවියේ ලියාපදිංචි කරන ලද ආයුධකරුවන් සඳහා පමණක් දකුණු කොරියානු රජයේ සේවා යෝජකයින්ගේ තේරීම මත සේවා ගිවිසුමක් නිකුත් කරනු ලැබේ. කියන්නේ වෙබ් එකෙන්ට ගියාට පස්සේ තමයි ඔයගොල්ලන්ට ඉස්සරහා වැඩ කටයුතු කරනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා සේවා ගිවිසුමක් අත්සන් කරනු ලැබූ ආයුධකරුවන් පෙර විගමනීය පුහුණුවක් සඳහා යොමු කර අවශ්‍ය ලේඛන සම්පූර්ණ කර පසු විදේශ ගත වීම සිදු කරයි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඇග්‍රීමන්ට් එක ආවට පස්සේ ඔයගොල්ලන්ට මේ පුහුණුවක් දෙනවා කියලා මෙතන කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන යට කියලා තියෙනවා මෙම ක්‍රමවේදය යටතේ දකුණු කොරියාව වෙත පිටත් වන
රැකියාලාභියෙකු විසින් පහත සඳහන් ගාස්තු කාර්යාංශය වෙත ගෙවීම් කළ යුතුය. පෙර විගමනීය පුහුණු ගාස්තුව, වීසා ගාස්තුව, බඳවා ගැනීමේ ගාස්තුව, කාර්යාංශ ලියාපදිංචි ගාස්තුව. ඉතින් මේ ගාස්තු ටික අනිවාර්යයෙන්ම කොරියන් යන්න කලින් ගෙවලා තමයි රජයට යන්න ඕනේ. ඉතින් මම හිතනවා ඉස්සරහට කොරියන් එක්සෑම් එක ලියන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වීඩියෝ එකක් කියලා මේක. ඉතින් වීඩියෝ එක මොනවා හරි දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ලයික් එකක් දාලා නමතක කරන්න එපා. මොකද එදා ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. ඉතින් කොරියන් එක්සෑම් එක පිළිබඳව සියලුම අප්ඩේට් මගේ YouTube channel එකෙන් ඉස්සරහට ඔයගොල්ලන්ට දානවා. ඒ අප්ඩේට් බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියන ගාම්ම අදට වීඩියෝ ඉවර කරනවා. හැමෝටම බුදු සරණයි. ඊනිනුන් වැඩ ගන්න මගෙන් ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ.